කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මගේ බබාගේ මාස 9 වැක්සින් එකට කලින් දවස. මම ඊට කලින් දවසේ රෑ අපිට හෙට දවසේ දෝන කැම්බේම ටික ලෑස්ති කරලා ඉවර කරගන්න කියලා හිතුවා. මොකද හෙට දවසේ චූටි දෝනෙත් එක්ක වැඩි වෙලාවක් මම රැඳෙන්න ඕනේ. ලොකු දේවල් ලෑස්ති කරගන්නේ නැහැ. කරවල ටිකක් උයා ගන්නවා. අල ටිකක් එකතු කරලා හොඳට හින්දෙන්න උයාගෙන එතකම කරවල ටිකක් තෙල් දා ගන්නවා. හස්බන්ඩ් කරවල කන්න කැමති නෑ. ඒ වගේම පොල් සම්බෝල මේ වගේ දේවල් කන්න කැමති නෑ. දවල් මම චිකන් එකක් ප්ලාස්ටික් කරගත්තා හෙට දවසටත් එක්කම. ඒත් එක්කම පරිප්පු ටිකක් හින්දලා උයා ගන්නවා. මේ ටික මම හොඳට නිමුණාට පස්සේ කන්ටේනර්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දා ගන්නවා. වෙනසක් නෑ. හෙට මේ ටික චුට්ටක් කලින් එළියෙන් තිබ්බට පස්සේ රත් කරලා කැමරා ගන්න පුළුවන්. බත් එකක් විතරක් උයා ගන්න තියෙන උදේට අපිට. දැන් මේ පහෝදා උදේම චූටි දෝණී හස්බන්ඩ්මයි තුන්දෙනාම දැන් නැගිටලා ඉන්නේ. අපි තුවා ගේ අතු ගලස් කර ගන්නවා කියලා මම බෙඩ් ෂීට් එක චේන්ජ් කර ගන්නවා. හස්බන්ඩ් අතරේ ගේ අතු ගලස් කර ගන්නවා. අද බබාගේ මාස 9 වැක්සින් එක. ඒ කියන්නේ සාරාම්ප කම්බුල්ගාය රුබෙල්ලා 1 කියන වෛරස් වලට අදාළව තමයි අද බබාගේ එන්නත් එක දෙන්නේ. මාස 2 4 6 කියන එන්නත් තුන දුන්නෙත් අපි ගවර්න්මන්ට් ක්ලිනික් එකෙන්මයි. දැන් මාස 9 දෙන්නෙත් ගවර්න්මන්ට් ක්ලිනික් එකෙන්මයි. බබාට කලින් වැක්සින් තුන දුන්නාම එයාට ලොකු ගැටලුවක් වුණේ නැහැ. පැය 24ක් වගේ ඇතුළත උනාඩු වෙලා යනවා. ඊට පස්සේ එයා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒත් එයාගේ මුල්ම වැක්සින් එක කියන්නේ මාස 2 වැක්සින් එකේදී බබාට ලූස් මොෂන් වගේ වුණා. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ අම්මෙක් විදිහට බබාට සාමාන්‍යයෙන් ස්ටූල්ස් පාස් වෙන මාර්ගාන ඊට වඩා පොඩි ප්‍රමාණයක් එයාට වැඩිපුර පාස් වුණා. ඉතින් මම මිඩ්වයිෆ් ටික්මන්ට් කෝල් කරා. මිඩ්වයිෆ් මට කිව්වේ අසාමාන්‍ය විදිහට ස්ටූල්ස් පාස් වෙනවා නම් කියන්නේ අම්මෙක්ට තේරෙනවනේ ඒක අසාමාන්‍යයිද කොහොමද කියන එක. වෙනවනම් නැත්තම් එතන ඉදමිලා රෑෂ් එකක් වගේ ඇවිල්ලා මේකේ ආසත්මිතාවයක් පෙන්වනවා ඉක්මනින් වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැත්තම් ගැටලුවක් නැහැ ඒක සාමාන්‍යයි අම්මා කියලා. මං හිතනවා මාස 9 වැක්සින් එකත් ගැටලුවක් කෙනෙක්ම නැහැ කියලා. දැන් මේ බබාගේ උදේ කෑම ක්ලාස් එක කරගන්නවා. රුලන් පෑන්කේක් එකක් තමයි හදාගන්නේ. රුලන් ඉදුණු කෙසල් ගෙඩියක් බිත්තරයක් ඒත් එක්කම රටින් ඉඳ ගෙඩි දෙක තුනක් සුද්ධ කරලා මම ටික හොඳට බ්ලෙන්ඩ් කරලා මේ විදිහට පෑන්කේක් එක හදාගත්තා. දැන් තවත් කෙසල් කෑල්ලක් එක මේක හොඳට මෑෂ් කරලා ඉවරලා බබාට කවා ගන්නවා. බබා හරි ආස කෑම එකක් මේක. අද ටිකක් උදේට මේ වගේ දෙයක් හොඳට කවාගෙන යනවා කියලා හිතුවා. මොකද ගෙදර එනකොට කොහොම වගේ තත්ත්වයක් තියෙද්ද දන්නේ නැහැ. බබාට උණ අරගෙන තියෙන පුළුවන් ඇඟට අමාරු වෙන්න පුළුවන්. එයා පාස්තත් එක්ක බබා කෑම ගත්තේ නැත්තම්. ඉතින් ඒකෙන්ද මං හිතුවා තව සුප් එකකුත් බබාට දවල් කෑම එකට ලෑස්ති කරලා යනවා කියලා. දවල්ට රැට දෙකටම නැති වෙන තමයි මං සුප් එක ලෑස්ති කරන්නේ. බබත් කන්න කැමති කෑමක් ඒක. ඉතින් පහසෙන් කවා ගන්න පුළුවන් නිසා මම මේක ලෑස්ති කරනවා. වෙනද වගේම ලුණු සුදු ලුණු කරපිංචා මේ ටික තෙලින් ටෙම්පරාදු වෙනකොට මම එකතු කරගන්නවා වට්ටක කෑල්ලක් කැරට් කෑල්ලක් ඒ වගේම ලීක්ස් සහ චිකන් කෑල්ලක් මේ ටික හොඳට තෙලින් ටෙම්පරාදු වෙන්න දීලා මම මේකට වීඩියෝ වෙලා නැහැ මේ වෙලාවේ හබල පෙති ටිකක් එකතු කරගන්නවා සෝදලා ඒත් එකම අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන මම මේ ටික හොඳින් තඹ ගන්නවා මේක තැම්බිලා අපිට ඕන ගානට වතුර ටික හිඳුනට පස්සේ අපිට පුළුවන් මුරුංග කොළ ටිකක් එකතු කරගන්න දැන් බබා වොෂ් දාන්න කලින් මම උණ බැලුවා. බබාට උණ තිබ්බේ නැහැ. 36.1 වගේ තමයි බබාගේ ඇඟේ උෂ්ණත්වය තිබ්බේ. හොඳට නාවල ඉවරලා බබාව ටිකක් වෙලා සෙල්ලම් කරන්න දීලා බබාව ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම බ්‍රෙස්ට් ෆීඩ් කරාට පස්සේ චුටි දෝණියේ ටිකක් වෙලා නිදාගත්තා. අපි ලෑස්ති වෙලා එනකම් මේ දවසේ බබාගේ බර බැලුවේ නැහැ. මොකද මීට සතියකට විතර කලින් මාස 9 සම්පූර්ණ වුණාට පස්සේ බබාගේ බර කිරලා තිබ්බේ. මේ දවසේ බබාගේ දිග විතරයි මැන්නේ. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් බබාව චෙක් කරලා වැක්සින් එක දෙන්න ඕකේ කළා. හස්බන්ඩ්ගේ යාළුවෙකුත් මේ දවසේ ඇවිල්ලා තිබ්බේ. එයා කිව්වා මාස 9 වැක්සින් එක රිදෙන්නේ නැහැ කියලා. මට ෂෝ එකක් තිබ්බේ නැහැ. ඒත් ඇත්ත වෙන්නේ නැති මගේ බබත් පුඩක්වත්ම ඇඬුවේ නැහැ. දැන් මේ ගෙදර ඇවිල්ලා මම තාම බබාට වොෂ් එකක් දාලා නැහැ. මම කෑම එක බ්ලෙන්ඩ් කරලා අරගත්ත යට දැන් සුප් එක හොඳට කවාගෙන
මම යාව සාමාන්‍ය විදිහට වොෂ් දාන විදිහට මද රස්නේ වතුරෙන් වොෂ් දා ගන්නවා. හැබැයි එයාට වැක්සින් එක දුන්නාත් පොඩ්ඩක්වත්ම තෙවෙන්නේ නැති විදිහට. කලින් වැක්සින් දුන්නම මම බබාව පැය 24ක් යනකම් නෑවෙවත් ඇඟ සේදුවත් නෑ. තෙත මාතු කරා විතරයි. හැබැයි මේ වැක්සින් එකේදී දැන් බබා ටිකක් ලොකුයි. ඒ වගේමයි දාඩියක් දානවා වැඩි බබාට. සහ මේ දවස්වල තියෙන මේ රස්නේත් එක්ක මං හිතුවා බබාව සෝදලා ගන්නවා කියලා. හැබැයි ඒ අත පොඩ්ඩක්වත්ම තෙවෙන්නේ නැති විදිහට හරිම පරිස්සමින් තමයි මම මේ වැඩේ කරේ. මේ වැක්සින් දුන්නට පස්සේ බබාව වොෂ් දාන්න එපා කියලා කියන්නේ ඒ බබාට වැක්සින් එක දුන්න තැන තෙමුනොත් එහෙනම් බබාට විස බීජ යන්න පුළුවන්. පෙලක් අම්මල බබාගේ අත තලනවා, මසාජ් කරනවා, ඒ වගේමයි පොඩ්ඩක් හරි දුමිලා නම් ක්‍රීම් වර්ග ගන්න උත්සාහ කරනවා. මේ දේවල් කරන්න එපා කොහෙත්ම. අතට පාළුවේ ඉන්න දීලා ඔගොල්ලෝ වොෂ් එකක් දාගන්න බබාව පරිස්සමට. මේ මම මගේ බබාගේ පීඩියට්‍රිෂියන්ගේ උපදෙස් මත ඒ වගේමයි මට මගේ බබා වෙනුවෙන් හොඳයි කියලා හිතන විදිහට තමයි මම දේවල් කරන්නේ. තාම චූටි දෝනේ ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ. වෙනද වගේම හොඳට සෙල්ලම් කරලා ඇක්ටිව් විදිහට ඉන්නවා. බබාට උදේ වැක්සින් එක දුන්නේ 11ට වගේ. දැන් වෙලාව 12:00ට වගේ ඇති. දැන් පැය එකමාරක් විතර ගිහිල්ලා දැන් මම මේ හදන්නේ බබාගේ උණ ටිකක් චෙක් කරගන්න. බෑ. දැන් නම් කොහෙත්ම බෑ මේක කරන්න. පේනවනේ පණ්ඩිතාච්චි. බාණි ඉතින් බාණි. දැන් මේ විදිහට ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉඳලා බ්‍රෙස්ට් ෆීඩ් කරාට පස්සේ නිදාගත්තා. ඊට පස්සේ මම උණ චෙක් කරලා බැලුවා බබාගේ සාමාන්‍ය උෂ්ණත්වය ඇඟේ තාමත් වෙනසක් වෙලා නැහැ. උදේ නැප් එක චූටි දුන්නට හරියට ගන්න බැරි වුණා. ඒ වගේමයි දැන් වැක්සින් එක දුන්නාට පස්සේ ඇඟටත් අමාරු ඇති. ඉතින් ඒක හින්දා දවල් 12 මාට වගේ නිදාගත්තාම බබා නැගිට්ටේ ආයි හවස 4ට. මම සැරින් සැරේ බබාගේ ඇඟේ උෂ්ණත්වය චෙක් කරලා බැලුවා. ගැටලුවක් තිබ්බේ නැහැ, සාමාන්‍යයි. ඉතින් මම ඇහැරවන්න ගියෙත් නැහැ. ආද වැඩිපුර රෙස්ට් කරන්න ඕන නිසා. දැන් මේ නැගිටිනකොට චුට්ටක් අඬාගෙන නැගිට්ටේ. වම් අතට ඉදෙනවා ඇති, හොල්ලන්නේ නෑනේ. හැබැයි ඉතින් ටික වෙලාවයි මේක මතක. ටිකකින් සේරම අමතකයි. අපච්චිත් එක්ක සෙල්ලම් පටන් ගත්තම ඉතින් අපේ චූටි දෝනි මාස 9 වැක්සින් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එයාගේ දවස ගත කළේ. ඊට පහවදත් බබාට උණක්වත් උෂ්ණත්වය වෙනසක්වත් ඇඟේ තිබෙන්නේ නැහැ. පැය 24ක් ගියාට පස්සේ සාමාන්‍ය විදිහට බබාව මන් නෑවුවා. මේ පුංචි කාල සීමාව ඇතුළත අපේ පුංචි පවුලත් එක්ක ආදරණීය හදවත් ගොඩාක් එකතු වෙලා තියෙනවා. අනේ ඕගොල්ලෝ එවන මේ කමෙන්ට්ස් වලින් මගේ හිත පිරෙනවා. ඉතින් ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. චූටි දෝනි ගැනත් අපි දෙන්න ගැනත් නිතරම හොයලා බලනවට මම මේ එකතු කරගන්න පුංචි වීඩියෝ කොටසකින් ඕගොල්ලෝ මොටිවේට් වෙනවා වගේමයි ඕගොල්ලෝ මේ වෙන කමෙන්ට්ස් මැසේජස් වලින් මටත් ලොකු මොටිවේෂන් එකක් ලැබෙනවා මගේ ජීවිතේට. ඉතින් ඕගොල්ලන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා නැවත වාරයක්. මම දන්නවා ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මම බබාට දෙන කැම රෙසිපි වීඩියෝ එකක් ගෙනකම් බලාගෙන ඉන්නවා කියලා. මට දවසකට එන කමෙන්ට්ස් මැසේජස් වලින් මට ඒක පේනවා. අනේ මට පුංචි කාලයක් දෙන්න මයික් මනින්ම මේ තියෙන වැඩත් එක්ක ඒ වීඩියෝ එකත් අරගෙන ඉන්න. ඉතින් එහෙනම් අපි තුන් දෙනාම තවත් ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලන් හම්බෙන්න එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.